සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි 2026 පළවෙනි ව්ලොග් එක බලමු. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ මට අවස්ථාවක් ලැබුණා අපේ රට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නත් මං වැඩ කරන ඔෆිස් එක නියෝජනය කරන්නත් තායිවානයේ ඇපික්ට කියන කොන්ෆරන්ස් එකේ. Asia Pacific ICT Alliance Awards කියන එක තමයි ඔය ඇපික්ට කියලා කියන්නේ. ඒ වගේම ලංකාවේ කම්පනීස් ගොඩක් මේ කොන්ෆරන්ස් එකට ගියා. ඉතින් ඒ කම්පනීස් එක්ක කම්පීට් කරන්නත් ඒෂියාවල තියෙන කම්පනීස් එක්ක කම්පීට් කරන්නත් තමයි අපිට තිබුණේ. මගේ ට්‍රැවල් එකට එක ට්‍රාන්සිට් එකක් තිබුණා පැය 5ක විතර බැංකොක් වල. ඉතින් සාමාන්‍යයෙන් ට්‍රාන්සිට් එකක් තිබුණොත් මම එයාපෝට් එක පුරාම ඇවිදිනවා. ඊට පස්සෙත් තව වෙලා තියෙනවා නම් පොතක් කියවනවා, කොෆි එකක් බොනවා වගේ දේවල් කරනවා. ගොඩාක් පොත් කියවන්නේ නැහැ. හැබැයි අඩුම තරමේ චැප්ටර් එකක් දෙකක් හරි ඉවර කරනවා පොත ඉන්ට්‍රස්ටිං නම්. මේ පොත ගැන මම වෙනම රිවිව් එකක් කරන්නම්. ගැලිවැන්ටින් කියලා කියාරා මන්දුලීගේ හරිම ලස්සනයි ට්‍රැවලින් ගැනම තමයි මේ පොත තිබුණේ. ඉතින් ওই විදිහට අපි තායිවාන් වලට ළඟා වුණා. චුට්ටක් විතර මහන්සි ට්‍රැවල් එකක්. මොකද travelling hours, air travel hours 8කට වඩා තිබුණා මට මතක විදියට. ඒ හින්දා පොඩ්ඩක් මහන්සි. කොහොමත් air travel එකකට පස්සේ මම කරන පළවෙනිම දේ තමයි ටික හොඳට නිදා ගන්න එක. එතකොට එනර්ජි එක තියෙනවා ඊළඟ දවස් ටික ඉස්සරහට කරගෙන යන්න. අනිත් එක මේක අපිට ලොකු responsibility එකක්. අපේ organisation එකෙන් අපිට pay කරලා අපිව විශ්වාස කරලා යවන නිසා මට අසනීප වෙන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ හින්දා මම හොඳ රෙස්ට් එකක් අරගෙන ඊළඟ දවස පටන් ගන්න හිතුවා. සාමාන්‍යයෙන් අපි අලුත් රටකට ගියාම අපිට ඉවසිල්ලක් නැහැ ඒ රට කොහොමද කියලා බලා ගන්න කල. ඒ වුණාට අමතක කරන්න එපා එයා ට්‍රැවල් එකකින් පස්සේ රෙස්ට් කියන එක ඉම්පෝටන්ට් කියලා. එහෙම රෙස්ට් නොකර අවුල් කරගත්ත මගේ ඕවර්සීස් ට්‍රිප්ස් උත් තියෙනවා. ඒකයි මේ පණිවිඩය ඔයාලට කියන්න හිතුවේ. තායිවානය කියන්නේ දූපතක්. ඒ වගේම දකුණු තායිවානයේ කවුෂින් කියන නගරයට තමයි අපි ගියේ. හරිම ලස්සන ආකිටෙක්චර් එකක් තියෙන්නේ. පොඩ්ඩක් US ලුක් එකක්. US නේචර් එකක් තමයි පාරවල් වල, බිල්ඩින්ග්ස් වල, එතකොට එන්වයරන්මන්ට් එකේ තියෙන්නේ. ඒ වගේම ක්ලයිමට් එක නම් හරිම හොඳයි. වැඩි සීතලකුත් නැහැ, වැඩි රස්නෙකුත් නැහැ. ඕනි වෙලාවක නිදහසේ ඇවිදගෙන යන්න පුළුවන් ලස්සන ක්ලයිමට් එකක් තිබුණේ. මං හිතන්නේ අපි ඩිසෙම්බර් වල ගිය නිසා තමයි අපිට amazing climate එක experience කරන්න පුළුවන් උනේ. ගත කරපු පළවෙනි දවස් දෙක හරිම කාර්යබහුල වුණා. මොකද අපේ entire focus එක තිබුණේ අපේ competition එක ගැන. ඒ වගේම මට මේ competition එක විශේෂ වුණා. මොකද මගේ birthday එක දවසේ තමයි ඒ competition එක තිබුණේ. වාසනාවකට වගේ competition එක උදේම තිබුණා. ඉතින් හවස් වරුව මට ඕන විදිහට birthday එක ගත කරන්න කාලය වෙන් කරගන්න පුළුවන් වුණා. අපි කොච්චර හොඳට ප්‍රසන්ටේෂන් එක කරාද කියලා අපේ මූණ වලින් පේනවා. අපි හරිම සන්තෝෂෙන් එතනින් ප්‍රෙමිස් එකෙන් එළියට ආවේ. දිනුම පෙරදුම කොහම වුණත් අපි අපේ ඒ ගේම් එක දුන්නා කියලා අපි 4 දෙනාම දැනගෙන හිටියා. ඒ වගේම ටීම් වර්ක් කියන එක හරිම ඉම්පෝටන්ට්. අපි 4 දෙනාගේම ස්ට්‍රෙන්ත්ස් දැනගෙන හිටපු නිසා අපි එකිනෙකාව මොටිවේට් කරගෙන අපේ ඒ ගේම් එක එදා ප්ලේ කරා කිව්වොත් හරියටම හරියි. ඊට පස්සේ මම ස්ටාර්ට් කළා මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක. සෙලිබ්‍රේෂන් කිව්වට ලොකු සෙලිබ්‍රේෂන් එකක් නැහැ. හැබැයි මම හිතාගත්තා මම ආසම දේවල් මම කරනවා කියලා. මං හරිම ආසයි ඉලක්කයක් නැතුව ඔහේ ඇවිදගෙන යන්න. ඉතින් මම කවුෂින් සිටි එකේ එහෙ මෙහෙ ඇවිද්දා මගේ යාළුවත් එක්ක. ඒ වගේම යන මගදී හරිම අන්එක්ස්පෙක්ටඩ් විදිහට අපිට බාස්කට්බෝල් කෝට් එකක් හම්බුණා. ඉතින් අපි මේ බාස්කට්බෝල් කෝට් එකේ චුට්ටක් වෙලා සෙල්ලම් කරා. මං දන්නවා හෙල්දි නෑ හයි හීල්ස් දාගෙන බාස්කට්බෝල් සෙල්ලම් කරන එක. හැබැයි මම මේ ස්පෝර්ට් එකට පුදුම ආස නිසා මං හිතුවා මගේ බර්ත්ඩේ එක දවසේ මං අනිවාර්යෙන් චුට්ටක් හරි සෙල්ලම් කරන්න ඕනි කියලා. ඉතින් ප්ලේ කළා. ෆන් ෆැක්ට්. තායිවාන් වල හැම රේල්වේ ස්ටේෂන් එකටම ඒකට ආවේනික වෙච්ච ඒ ප්‍රදේශයට ආවේනික වෙච්ච සීල් එකක් තියෙනවා. ඕක කලෙක්ට් කරන එකත් මගේ තායිවාන් ට්‍රිප් එකේ එක ගෝල් එකක් වුණා. ඉතින් මගේ යාළුවයි ඒ දවසේ ස්ටේෂන් කිහිපයක්ම විසිට් කරලා ඔය සීල්ස් එකතු කරා. ඒ වගේ මම දන්නවා මම කොච්චර ආසද කියලා ලියුම් ලියන්න. ඉතින් මම ලියුමක් ලියලා තායිවාන් පෝස්ට් එකෙන් අපේ ගෙදර ඇඩ්‍රස් එකට ලියුමක් එවා ගත්තා. ඒ ලියුම මම ලංකාවට එනකොටත් ඇවිත් තිබුණ නැහැ. ඉතින් පෝස්ට්මන් එනකල් හැමදාම බලාගෙන ඉඳලා ඒ ලියුම ආපු දවස මට අද වගේ මතකයි. ඉතින් ඔහොම සිටි එක පුරාම ඇවිදලා එක්ස්ප්ලෝර් කරලා රූම් එකට එනකොට බලන්නකො මොකද තියෙන්නේ කියලා. අපේ හොටෙල් එකේ ස්ටාෆ් එක
රූම් සර්විස් කරලා රූම් එක ක්ලීන් කරාට පස්සේ මට චූටි ගිෆ්ට් එකකුයි චොක්ලට්ස් ටිකකුයි රෙඩි කරලා තිබුණා. ඒක හරිම ස්වීට් and it's so cute. ඉතින් ඒක ඇත්තටම මගේ දවස සර්ප්‍රයිස් කරා. හැබැයි ඒක නෙවෙයි එකම සර්ප්‍රයිස් එක. මම ටිකක් වෙලා නිදිලා රෙස්ට් කරලා ඊළඟ ඉවෙන්ට් එකට රෙඩි වෙලා එනකොට මගේ ටීම් මෙම්බර්ස් මට ලස්සන සර්ප්‍රයිස් එකක් දුන්නා. එක මාරම රහයි. මම ඒක එක්ස්පෙක්ට් කරේම නැති තරම්. ඒ වගේම විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මට කේක් එකක් හොයනවා කියන එක ටිකක් අමාරුයි. විශේෂයෙන් තායිවාන් වගේ රටක. මොකද මම කන්සියුම් කරන්නේ හලාල් ෆුඩ් නේ. ඉතින් එයාලා සෑහෙන දුරක් ගිහිල්ලා සෑහෙන ඇවිදලා මං එන වෙලාවට කේක් එක රෙඩි කරන්න ලොකු උත්සාහයක් දාලා තිබුණා. ඉතින් කලන අමාක්කි ලහිරු යෝගී thank you guys, thank you so much. ඔයාලා මගේ දවස හරිම ලස්සන කරා. ඒ වගේම ගෙදරින් ඈත බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා කියලා ලොකුවට දැනෙන්නේ නැති වෙන්න එයාලා මා එක්කම හිටියා වගේම මාව හරියට චියර් කරා. ඉතින් කේක් එක කපලා විනෝද වෙලා අපි ගියා අපේ ඊළඟ ඉවෙන්ට් එකට. මම තරයේම විශ්වාස කරනවා රටක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක ඒ රටේ සංවර්ධනයට ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් කරනවා කියන එක. ඒ කියන්නේ ඒ රටේ පොදු ප්‍රවාහනය හොඳ නම් ඒ රට සංවර්ධනය වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියන එක පොදු ප්‍රවාහනය දිනපතා පාවිච්චි කරන කෙනෙක් විදිහට මම විශ්වාස කරනවා. තායිවාන් වල ට්‍රාන්ස්පෝර්ටේෂනල් මෝඩ්ස් ගොඩක් තියෙනවා. එයාවේස් තියෙනවා. එතකොට පෝර්ට්ස් තියෙනවා. ඒ වගේම MRT එකක් තියෙනවා. නෝමල් ට්‍රේන්ස් තියෙනවා. බස් තියෙනවා. ඉතින් මං හිතනවා ඒක ඒ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතය හරිම ලේසි කරනවා කියලා. කොටින්ම අපේ ජීවිතය බව හරිම ලේසි වුණා තැනකින් තැනකට ඉක්මනට නිදහසේ පාඩුවේ යන්න පුළුවන් නිසා. ට්‍රේන්ස්, ට්‍රෑම්ස් වලට මම ගොඩක් ආස නිසා මම වැඩියෙන්ම ගත්ත ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එක ඒක. ඔය තායිවාන් නයිට් කියලා කියන්නේ අපේ තිබ්බ එක ඉවෙන්ට් එකක්. ඒ වගේම අපේ අවෝඩ් සෙරමනි එකක් වෙනම තිබුණා. හැබැයි මම ඒවා වෙනම වීඩියෝ කරේ නැහැ. තායිවාන් නයිට් එකේ අපේ ලංකාවේ ගර්ල්ස් දෙන්නෙක් ඩාන්ස් එකක් කරා. අපිට හරිම සතුටුයි ඒ ඩාන්ස් එක දැක්කම කොහොමටත් පිට රටකට ගිහිල්ලා අපේ සින්දුවක් අපේ අය ඩාන්ස් කරනවා දකිද්දි දැනෙන්නේ ලොකු සතුටක්. ඉතින් අපි යාලට චියර් කරා. ඒ වගේම මම අප්‍රීෂিয়েට් කරනවා මේ ගර්ල්ස් දෙන්නා. මොකද කම්පිටිෂන් මයින්ඩ්සෙට් එකක ඉන්න කෙනෙක් මේ වගේ පර්ෆෝමන්ස් එකකුත් ඒ එකපාරටම කරනවා කියන්නේ යාලට ලොකු ස්ට්‍රෙන්ත් එකක් තියෙන්න ඕනි. ඉතින් හරිම ලස්සන පර්ෆෝමන්ස් එකක් අපිත් ස්ටේජ් එකට නැගලා සිං කරා. ඉතින් මේ දවස අපිට අමතක වෙන්නෙම නැති තරම්. ඒවගේම තමයි අවෝඩ් සෙරමනි එක දවසේ අපිට අවෝඩ් එකක් තිබුණේ නැතත් අපි මොන කම්පනීස් වලින් ආවත් අවසානයේ අපි ශ්‍රී ලාංකිකයෝ නිසා අපි ශ්‍රී ලංකාවලට තිබුණ හැම අවෝඩ් එකටම හුඟක් චියර් කරා. ඒ වගේම ලොකු ආඩම්බරයක් දැනුණා. මොන කම්පනි එකෙන් ආවත් මොන යුනිවර්සිටි එකෙන් ආවත් මොන ස්කූල් එකෙන් ආවත් මේ අපේ ළමයිනේ අපේ අයනේ කියන හැඟීම අපිට තිබුණා. ඉතින් ඒ නිසා අපි කෑ ගහලා චියර් කරා අපේ ලංකාවේ දිනපු ඒ විනර්ස්ලට. මේක තමයි competitions වල ස්වභාවය. Sometimes you win and sometimes you learn. You don't lose. අමතක කරන්න එපා තරඟයකට ගියාම අපි එකෙන් දින්නේ නැතත් අපිට එකෙන් ලර්නින් එකක් තියෙනවා කියලා. ඉතින් තරඟයකින් දින්නේ නැතත් අපිට පුළුවන් අපිට රිෆ්ලෙක්ට් කරලා බලන්න අපි තව කොහොමද අපේ ගේම් එක ලෙවල් අප් කරගන්නේ කියලා. ඒක තමයි අපි කරේ. අපි ජජස් ලගාවට ගිහිල්ලා එයාලට කතා කරලා අපි තව කොහොමද ඉම්ප්‍රූව් වෙන්නේ කියලා එයාලත් එක්ක කතා කරගත්තා. කම්පිටිෂන් එක ඉවරුණාට පස්සේ it was all about touristing. කවුෂින් වල තියෙනවා ආර්ට් සෙන්ටර් එකක්. ඒකත් එක්කම හාබර් එකක් තියෙනවා. ඉතින් අපි ආර්ට් සෙන්ටර් එක බලන්න ගියා. හරිම ලස්සනයි. මේ ආර්ට් සෙන්ටර් එක කිව්වම චිත්‍ර විතරක් නෙවෙයි. ආර්ට් විතරක් නෙවෙයි. ඒක මියුසික් තියෙනවා, එන්ටර්ටේන්මන්ට් තියෙනවා, ආර්ට් හා සම්බන්ධ හැම දෙයක්ම වගේ තියෙනවා. අනිත් එක යාළගේ චිත්‍ර හරිම වෙනස්. ඒවා කන්සෙප්ට්ස් වෙනස්, ඒවා කලරින් වෙනස්. ඉතින් මේ හැම දෙයක්ම අපි එන්ජොයි කරා. ඒ ආර්ට් සෙන්ටර් එකේ ඉඳලා හාබර් එකට යනකල් අපි ට්‍රෑම් එකකින් තමයි ගියේ. ඒ අතරේ තිබුණා ලස්සන බිල්ඩින්ග්ස් and building architectures. හාබර් එකක් කියන එක මගේ ජීවිතේ නම් මම ලොකුවට එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඒ නිසාම මම ගිහිල්ලා
ඒවා කොහොමද තියෙන්නේ, එතකොට ඒ ෆෙරීස් කොහොමද, ශිප්ස් කොහොමද, ඒ ශිප්මන්ට්ස් කොහොමද වෙන්නේ කියන එකත් පොඩ්ඩක් අධ්‍යයනය කරා. ඒ වගේම තමයි මේ බිල්ඩින් ආකිටෙක්චර්ස් හරිම ලස්සනයි. මැසිව් බිල්ඩින්ග්ස්, ලොකු බිල්ඩින්ග්ස් තියෙනවා. ඒ වගේම මං ආසම දෙයක් තමයි කවුෂින් වල හැම තැනම සයිකල් කරන්න පුළුවන්. ඉතින් බයිසිකල් පදින්න ආස මං වගේ බයිසිකල් පිස්සන්ට එතන හරිම ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙනවා. හැබැයි මට බයිසිකල් එකක් පදින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වුණාට ඒ හැම තැනක්ම ඇවිදලා බලන්න මම අමතක කරේ නැහැ. බලන්නකෝ මෙතන තියෙන ලස්සන අනිත් එක ඒ දියුණු රටක තියෙන කම්පෝනන්ට්ස් ගොඩාක් මේ කවුෂින් නගරේ තිබුණා. ඉතින් ඒ හැම දෙයක්ම එන්ජොයි කරා. ඒ වගේම බිල්ඩින්ග්ස් වල ලස්සන ආකිටෙක්චර් එක මම ගොඩාක් එන්ජොයි කරා. මොකද මම ආකිටෙක්චර් කියන එකට හරිම කැමතියි. ඊට පස්සේ අපි හාබර් එකට ගිහිල්ලා හාබර් එකෙන් ෆෙරි එකක් අරගෙන වෙන නගරයක් බලන්න ගියා. අපි මේ යන්නේ සීජින් බීච් එක බලන්න. මේක බලන්න අපිට එක්කෝ ෆෙරි එකෙන් යන්න පුළුවන්, එහෙම නැත්නම් කාර් එකෙන් යන්නත් පුළුවන්. හැබැයි අපිට හැමනිතරම ෆෙරි එක යන්න වෙන්නේ නැති නිසා අපි ෆෙරි එක චූස් කරා. ඒක ඇත්තටම cost effective, time effective. ඒ වගේම ෆෙරි එක යනකොට දැනෙන හැඟීම හරිම ලස්සනයි. ලාවට ඉරෙලිය වැටෙනවා, සෑහෙන ලොකු හුලඟක් තියෙනවා. මං හිතනවා මේ වගේ වෙලාවට ජීවිතේ හරි රසවත් කියලා හිතනවා. ඒ වගේම අපේ ක්‍රියේටිව් වින්ඩෝස් ඕපන් වෙනවා. අපේ මනස ගොඩාක් විවෘත වෙනවා. අපේ ක්‍රියේටිව් ජූසස් ෆ්ලෝ වෙනවා කියලා කියන්නේ අන්න එහෙම වෙනවා. මේ view එක හරිම ලස්සනයි. මම ඒක හුඟක් එන්ජොයි කරා. ඒ වගේම මගේ හිතට කියා ගන්න බැරි, වචනෙන් කියා ගන්න බැරි අමුතුම නැවුම් හැඟීම් ගොඩාක් දැනුණා කිව්වොත් හරියටම හරි. මේ සීජින් වල තියෙන්නේ චයිනීස් මාකට් එකක්. ඒ වගේ මෙතන හරි විශේෂයි. මොකද මෙතන මේ කාසියක් දැම්මහම ඔය ඔතන තියෙන ඒ පොඩි පොට් එකට කාසිය වැටුනහම විෂස් ට්‍රූ වෙනවා කියලා කියනවා. එකක්වත් වැටුනේ නැහැ. හැබැයි try කරලා බැලුවා මම. ඒ වගේ මිනිස්සු එතන ගොඩාක් විශ්වාස ඇදහිලි වගේ දේවල් කරනවා. ඒ වගේම පොඩි මාකට් එකක් තියෙනවා. ඒ මාකට් එක දිගට ඇවිදගෙන යනකොට මේ වගේ බීච් එකක් තමයි දකින්න ලැබෙන්නේ. ලංකාවේ බීචස් වගේ නෙවෙයි. වෙරළ කළුම කළු පාටයි. ඒ වගේම ඒ වැලි හරියට කාන්තාරවල වැලි වගේ කියලා මාත් එක්ක travel කරපු මගේ තව යාළුවෙක් කිව්වා පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ වෙරළ ටිකක් වැඩිපුර එරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒකත් experience කරලා එදා රෑ අපි ආවා කවුෂින් ටවුන් එක බලන්න. අපේ අන්තිම දවස මම හිතන්නේ. ඉතින් කවුෂින් ටවුන් එකේ තියෙන ලස්සන තැන් ගොඩක් බැලුවා. ඒ වගේම තමයි ලස්සන දේවල් එක්ස්පීරියන්ස් කරා, ස්ටේෂන්ස් බැලුවා, ස්ටෑම්ප්ස් ගහගත්තා. ඒ වගේ ඒ දවස හරිම ලස්සනට ගෙවුණා. මේ දවස මට කවදාවත් මතක වෙන්නේ නැහැ. දෙසැම්බර් 7 පාන්දර 1ට විතර ඇති. අපි කට්ටිය එළියට ආවා. මමයි මගේ යාළුවයි මේ රිවර් ලේන් එකේ ඇවිදගෙන ගියා. මේ රිවර් ලේන් එකෙන් ගිහලා බ්‍රිජ් එකක් තියෙන එක ක්‍රොස් කළා අනිත් පැත්තට ඇවිදගෙන එන්න පුළුවන්. ක්ලයිමේට් එක නම් වචන වලින් කියන්න බැරි තරම් හොඳයි. හරිම සීතලයි. හැබැයි හරිම ෆ්‍රෙෂ්. මම රෑට ඇවිදින්න කොහොමත් කැමතියි. මොකද රෑට හරිම නිස්කලංකයි. ඒ වගේම එදා අහසේ තරු පිරීලා තිබුණා. ඉතින් ඒ නිස්කලංක ගමනේ මගේ මයින්ඩ් එක රිලැක්ස් කරන ගමන් කතා කර අපි මේ බ්‍රිජ් එක දක්වා ගිහිල්ලා අනිත් පැත්තට ඇවිදගෙන ආවා. අවුරුද්දක් පුරාම මම උපරිමයෙන් මහන්සි වෙලා අවුරුද්දේ අන්තිම අවශ්‍ය වෙච්ච රිලැක්සේෂන් එක මෙතනින් මට 100% ලැබුණා කිව්වොත් හරියටම හරි. ඉතින් කාර්ය බහුල ජීවිතේ රිලැක්ස් කරන්න යම් කාලයක් යොදවන්න අමතක කරන්න එපා. ඒකට වෙන රටකට යන්න ඕනේ නැහැ. ඒකට කරන්න ඕනි ඔයා කැමතිම දෙයක් ඔයා කැමතිම වෙලාවක සතුටින් කරන එක විතරයි. ඒ මතක් කිරීමත් එක්ක අදට vlog එක end කරනවා. මාත් එක්ක රැඳිලා ඉන්න මම Tales by Zay.